හෙලෝ කොහොමද ඉතින් ඔයාලට කෑමක් හැදුව පොඩි ළමයින්ට කියලා හැදුවේ හැබැයි ඉතින් ළමයි විතරක් නෙමෙයි අපිත් කෑවා මේක. මුලින්ම ස්පැගති ටිකක් තඹගෙන ඒකට මම ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් විතර දැම්මා. මේ ස්පැගති මම ග්‍රෑම් 350ක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ බිත්තර දෙකක් කඩාගෙන ඒකට ලුණු ටිකකුයි ඊට පස්සේ ඔරිගානෝ හරි ඉටාලියන් හර්බ්ස් මොනවා හරි දාලා හොඳට මික්ස් කරගෙන ඒක අර ස්පැගති එකට හලාගෙන ස්පැගති එකත් එක්ක හොඳට ඒ බිත්තර මික්ස් එකයි ඔක්කොම මික්ස් කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මස් එක හදාගන්න. මේ මස් එක නම් මම බීෆ් මින්ස් ගත්තේ. මේක ඕගොල්ලන් කෙලින්ම ලිපේ පෑන් එකේ හැදුවා නම් හරි මට පොඩ්ඩක් වැරදුනා මේ ස්ටෙප් එක. මම ඒකට සුදු ලූණු හොඳට චූටියට කපලා තලලා හරි කමක් නැහැ. එහෙම දැම්මා. ඊට පස්සේ ස්පැගති මොනවා හරි සෝස් එකක් දාන්න තියෙන්නේ. මම මේක නම් මේ කෝල්ස් එකේ තිබෙලා half price දාලා ඒක ගත්තේ. ඊට පස්සේ ලුණු ටිකකුත් ඒකට දාලා මම මෂ්රූම් උත් අර ඇත්තටම ටින් එකක් ඒක නම් ගෙදර තිබිච්ච. ඒකත් කෑලි පොඩියට කපලා ඒ මෂ්රූම් ටිකත් ඒකටම මික්ස් කරා. මේක ඕගොල්ලෝ කෙලින්ම පෑන් එකේ තෙල් චුට්ටක් රත් වෙන දාලා මේක කෙලින්ම පෑන් එකට දැම්මනම් හරි මට ඒ ස්ටෙප් එක පොඩි වැරදීමක්. ඊට පස්සේ මම මික්ස් කරාට පස්සේ ඔන්න ඔය පෑන් එකට දැම්මා දාලා චුට්ටක් මස් ටික කුක් කරගන්න ඕනේ මින්ස් එක. මෙහෙම කුක් වෙදී ඔයගලන්ට මේකට ලුණු ටිකක් ඊට පස්සේ ගම් මිරිස් ඕනනම් දැවිල්ලට කන්න කැමති නම් මිරිස් ඕන එකක් දාගන්න පුළුවන්. මට සෝස් මදි කියලා හිතෙන හින්දා මම තව බෝතලයක් ඇත්තටම මේකට හලාගත්තා. මම පොඩක් මස් ඇත්තටම වැඩිපුර ගත්තා. ස්පැගති වලට සාපේක්ෂව මගේ මස් වැඩි. ස්පැගති පොඩි ප්‍රමාණයක් තමයි ආවේ තැම්බුවට. ඊට පස්සේ අවන් දාන පුරන් ඩිෂ් එකක් අරගෙන අර ස්පැගති වලින් භාගයක් විතර මේකට ලේ එකක් වගේ දාගන්නවා. ඊට පස්සේ ඒක උඩට සවර් ක්‍රීම් නිකන් ග්‍රෑම් 170ක් 150ක් වගේ වෙන්න පොඩි ප්‍රමාණයක් ලේ එක වගේ ඒකේ පොඩක් උඩට ස්ප්‍රෙඩ් කරගන්නවා. ඊට පස්සේ අර මස් හදාගත්තු මික්ස් එක මේක උඩට දානවා. මේක ඇත්තටම නෝමල් ඕගොල්ලෝ බේක් කරනට වඩා වෙනස තියෙන්නේ ඔන්න ඔය සවර් ක්‍රීමුයි ක්‍රීම් චීසුයි පාවිච්චි කරන එක. ඒකෙන් ඇත්තටම අමුතු රහක් එනවා. ඊට පස්සේ මම ක්‍රීම් චීස් පොඩ ඔය තැනින් තැනට දාගත්තා. ඒක මොකද දියට නැහැ ෆ්‍රිජ් එකෙන් ගත්තො හින්දා. ඒකෙන් තැනින් තැනට දාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒක උඩට මම ආයේ මොසරෙලා චීස් ටිකකුත් දැම්මා. ඊට පස්සේ ආයෙත් අර ඉතුරු ස්පැගති ටිකත් ඕක උඩට දාගෙන ඉතුරු වෙච්ච මස් මික්ස් එකත් ඕකට උඩට හලා ගන්නයි තියෙන්නේ. කොහොම හොඳට දාලා ඉවරලා ඊට පස්සේ ආයෙ මොසරෙලා චීස් ටිකක් උඩට දාගෙන මේක ඉතින් බේක් කරගන්නයි තියෙන්නේ. මේක ඉතින් කවුරු හරි එන දවසකට උනත් හදන්න පුළුවන් නියම කෑමක්. පොඩි අය වගේ එනවා නම් විශේෂයෙන් හදන්න පුළුවන්. හරිම රසයි. ඔන්න ඉතින් මම පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච වෙලාවේ ඒක බේක් වෙලා ඒ නිසා මෙයා කුසියේ මස් කරලා ඒකත් බාලාවන් එකෙන් ඔන්න ඉතින් ලස්සනට දැන් දිලිසි තියෙනවා කන්නයි තියෙන්නේ. මේවා ඉතින් අපිට නම් ගොඩක් කන්න හොඳ නැහැ. ඒ නිසා මම කරපු වැඩේ චිකන් ටිකකුත් ඇත්තටම මේකට බේක් කරගත්තා. එයා ෆ්‍රයි එකට දාලා හදාගත්තේ. ඒකත් එක්ක අපි දෙන්නා ස්පැගති පොඩ්ඩක් එක්ක චිකන් කෑල්ලක් දාගෙන තමයි කෑවේ. ඉතින් පොඩි අයට නම් මේක මරු. ඒගොල්ලෝ මාර ආස වුණා. මම ලොකු ඩිෂ් එකක් හදලා වැඩි කියලා හිතුවට මේක දවස් දෙකෙන් ඉවරයි. ඊළඟ දවසේ ලන්ච් වලට ගෙනිච්චා. පොඩි කෙනා ඉස්කෝලේ ගෙනිච්චා. මේ වගේ චීස් පිරුණු කෑම කන්න කැමති පොඩි අය ඉන්නවා නම් හදලා දීලා බලන්නකෝ. ඒ වගේම